කෙල්ලෙක් එක්ක මේ ළඟම ඇති. මං අල්ලලා දෙන්නම්කෝ. මේ එයා කොහොමද අනේ එහෙම මං ඉන්නේ නැති තව කෙල්ලෙක්ට ආදරේ කරන්නේ? හැමෝම මේ පවන් වගේ අවංකව ආදරේ කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඔය පාන් කුකුලා. පාන් කුකුලා ගාන්නේ පානේ. එයා පව්. පව් හොඳ පව්. නංගි කුකුළු කූඩුවක කිකිලි ඔක්කොටම ඉන්නේ එක කුකුලයි. ඌ වැදගත් විදිහට කූඩුවට වෙලා ඉන්නවා. ඒකින්ද ඒ කුකුලට ආදේශ කළා විංග මහත්තයව මම ඒ කුකුලට අවනම්බු කරන්න කැමති නෑ. හරිද? ඒකයි මම ඔකට පාන් කුකුලා කියන්නේ. මේ මට නම් දැන් පිස්සු වගේ අප්පා. පිස්සු ඇදලා නතරුනොත් ඇති. හැමෝම අපි වගේ අවංකව ආදරේ කරන්නේ නෑ. ඔයා නිකන් මේ විහඟට මැරෙන්න හදනවා. බබා. මට ඇත්තම කිව්වොත් මන් දන්නේ මට යාට අවංකවමයි ආදරේ හිතෙන්නේ. ඇයි ඒ? ඉන්නකො මං අවංකකම් පෙන්නන්න. අතට මල්ලලා දීලා. එන්නකො එන්නකො. ආන්නේ. බුරුද මං කිව්වේ. ආන්නේ ඉන්නවා පාන් කුකුලා. කොහොමද වැඩේ? මේ ඔයාට පුළුවන් ද වාගේ ෆෝන් එකකින් හැමදේම රෙකෝඩ් කරගන්න. ඒගොල්ලෝ කියනේව රෙකෝඩ් කරගන්න. යන්නකෝ. ඉන්නකෝ. මං ඔයා වෙනුවෙන් ඕනි දෙයක් කරනවා. මාර සේනාවක් එක්ක මං තනියම උඩ ෆයිට් කරනවා. මේ මාර සේනාවක් එක්ක හැප්පෙන්න ඕනේ නෑ. ඔයා මට මේ වැඩේ කරලා දෙන්නකෝ. හරි යන්න ඉතුරු ටික මං බලා ගන්න. ඉන්නේ වීඩියෝ ඔන් කරගෙන යන්න ඉපේ. සද්ද කරන්න එපා කො සයිලන්ට් දාලා නේද? හරි දාල්තින්. ඔය පේන්නේ රූපෙත් එක්ක මං ගන්නම් ඉන්නකෝ. යන්න. අනේ කවුද? අනේ තාත්තගේ සුරංග එපා. එල්ලගේ තාත්තට පෙන්නන්නේ වීඩියෝ කරේ ඔය අයිද? අයියේ ගානේ මං අය අනේ පොඩ කියන දේ අහන්නකෝ. අනේ ඇත්තම කිව්වොත් මේ මගේ අයියා. අනේ මෙයාට ඇත්තටම මානසික ලෙඩක් තියෙනවා. ඒකයි මෙයා මෙහෙම හැසිරෙන්නේ. මේ මම මෙයාගේ නංගි. මොකක්? මේ ඇත්තම කිව්වොත් මෙයාගේ කෙල්ල මෙයාව දාලා ගිහිල්ලා. ඒකයි මෙයා මේ හැමතැනම මේ ඔය වගේ කපල් දකින්නකොට ඔය වගේ වැඩ කරනවා. අනේ සෝරි. අනේ යන් අයියේ යන් අයියේ. හරි අයියේ යා නෙවෙයි. මේ යා නෙවෙයි. යන්. හරි. නෑ කමල නෙවෙයි.